Hi guys. YouTube එකේ හැමෝම අහන දෙයක් තමයි මොනිටයිසේෂන් ඔන් කරගන්නේ කොහොමද? ඒ මොනිටයිසේෂන් ඔන් කරගන්න ඕන දේවල්. හරි අපි වීඩියෝ එකකින් යම් වීඩියෝ එකක් අද කතා කරන්න ඉන්නේ ගැන තමයි. YouTube එකේ මොනිටයිසේෂන් ඔන් කරගන්න එකම කාරණාවක් නොවේ කාරණා 3-4ක්ම තියෙනවා. ඒ කියන්නේ මේක මොනිටයිසේෂන් ඔන් කරන subscribe 1000ක් ගන්න ඕන. ඒ කාල සීමාවක් වදන් වැඩ කරන එකට ඒ කියන්නේ අවුරුදු 10ක් channel එක පටන් අරගෙන තිබ්බනම් ආය අවුරුද්දකින් පටන් ගන්න ඕනේ ඒ සබ්ස්ක්‍රයිබ් 999ක් තියෙනවා ඒ සබ්ස්ක්‍රයිබ් කෙනෙක් ආය ගියොත් ඒ 1000 කම්ප්ලීට් වෙනවා සබ්ස්ක්‍රයිබ් 1000 කම්ප්ලීට් ඒක තව එකක් තියෙනවා ළඟ ඒක තමයි වොච් 4000 හැදෙන්නේ ඇත්තටම ෂෝට් වීඩියෝ වලින් දෙකට කට්ටිය අහලා තිබ්බා නෑ ෂෝට් වීඩියෝ වලින් කවදාවත් වොච් අවර්ස් හැදෙන්නේ නෑ වොච් අවර්ස් හැදෙන්නේ ලොන් වීඩියෝ එකක් දානවා කියන්නේ අර ලොන් වීඩියෝ එකක් දැම්ම කියන්නේ ඒකෙන් තම බොච්චාර්ද හැදෙනවා චාර්ද කියන පෑ ආලා පාඩ මෙන්න මෙහෙම ස්ටෙප් හදාගන්න මොන්ස්ටර් කරගන්න ඒක වීඩියෝ විනාඩි 5 වීඩියෝ එකක් දැම්මොත් ඔයාලා කොච්චරක් හැදෙනවද කියන්නේ බොච්චයක් හදාගත්තොත් බොච්ච අවශ්‍යයක් හදාගත්තා ඒ වගේ වීඩියෝ 4000ක් දාන්නවා එහෙම නෙමෙයිනේ එක වීඩියෝ 100ක් විතර දැම්මොත් එක වීඩියෝ එකක් කරවල වයිරල් එකක් තීරමාම අනිවාර්යෙන්ම ඒ කියන්නේ ෂෝට් වීඩියෝ දාන්නවා ෂෝට් වීඩියෝ දැම්මොත් වයිරල් එක ඉතාමත් වැඩි ෂෝට් වීඩියෝ වල views watch නෙමේ views 10 මිලියන් යන්න ඕන මාස 3ක් ඇතුළත watch hours යන්න ඕන අවුරුද්දක් ඇතුළත එතකොට තමයි ඔයාලා මොනිටයිසේෂන් ඔන් කියලා පිළිගන්නේ ඒකත් මොනිටයිසේෂන් වුණාට පස්සේ ඩොලර් 100ක් වෙනකල් ඔයාලා ඉන්න ඕන මුදල් ඔයාලගේ බැංක් එකට හෝ බැංක් account PayPal එක හරහා ඔයාලගේ account එකට දාගන්න ඒ කියන්නේ ඩොලර් 100ක් කියන්නේ රුපියල් 1000ක් සමාන මුදලක් තමයි දැන් යන තත් ගනුව එතරයි මේක මොනිටයිසේෂන් ගැන කතා කරන්න තියෙන්නේ ඒ කියන්නේ මොනිටයිසේෂන් ඔන් කරන ඔයාලා ක්‍රියේටිව් වෙන්න ඕන වොච් 4000ක් ගන්නත් එතරයි අද වීඩියෝ එක කතා ගන්න තියෙන්නේ එක්ක ඔයාලා සුබ දවසක්